අර අම්මා ගිහිලා සෙල්ලම් බත් කනවා වගේ. නමුත් ඒකේ නැති බත්නේ කන්නේ නැති කෝප් එකකින් නැති පිඟානකින් නැති බත් වළඳනවනේ. අයි මේ සෙල්ලම් ගෙවල් වල ඕක හරියට කරනවනේ. ඉතින් වැඩි හිටියෝ යන්නේ දැනගෙන නෙමෙයි. ආනේ පුතේ මේකේ සීනි මදි තව ටිකක් දාන්න කියලා වතුරවත් නැහැ. නමුත් අර කියනවා ඉතින් අර සම්මුතිය දැනගෙන. අන්න ඒ වගේ තමයි දැන් මේ අවබෝධය ඇතුළට පස්සේ සංකිතේ නිබ්බිදා එයා අවබෝධයටපත් වෙලා. නමුත් එයා ඒ දිනදා කටයුතු ටික කරනවා. අර පොඩි ළමයාගේ සෙල්ලම් ගෙදර වගේ වැඩ ටික කරනවා. නමුත් එයාගේ හිත ඇතුලේ හොඳ අවබෝධයක් එයා තියාගෙන ඉන්නවා. දැන් මේ කම්පා වෙන්නේ ඊට පස්සේ දරුවා මැරුණයි කියමුකෝ. අනිත් එයා අඬන වැළපෙන තැන මෙයා වැළපෙන්නේ නැහැ. ඇයි? මෙයාට ලරුව නැහැ. අනිත් අය සතුටු වෙන තැන මෙයාට සතුටකුත් නැහැ. මෙයාට දුකකුත් නැහැ, සතුටකුත් නැහැ. මෙයාට කම්පා වෙන්නේ අර අකම්පිත හදවතක් හම්බ වෙනවා. ඒක හදාගන්න එකයි වැදගත් වෙන්නේ. ඒක තුල තමයි යටම දැන් ශරීරය පොළොවට පස් වෙන තැනනේ ලොකුම විනාශය තියෙන්නේ. මරබියක් කියන එකනේ. දැන් මරබියකුත් නැහැ. ඇයි ඒ? හැම ෂණේම උනේ ඕකනේ. එයා ඉනාවි යනවා. අනිත් එක්කෙනා අනේ දෙයියනේ මං දාලා යන්න කොහොම ලෝකෙ තියෙද්දි මට යන්න පුළුවන්ද වගේ. වැළපෙනවා. ලෝකෙකුත් නැහැ මේ හදාගත්ත ලෝකේ මේ මොහොතේම නැති වෙනවා. අපි හදාගන්න ලෝකෙක ඉන්නේ. අපි හැම ෂණේම ලෝකයක් හදාගෙන ඉන්නවා. අපි ඉන්නව පිනවගෙන. ආනේ මට දැන් ලස්සන දරුවෝ ඉන්නව මන්ද මේ ඉන්නේ කියලා හිතාගෙන. මොකක්වත් නැහැ. හිතේ තියෙන්නේ. එයා ඉතින් ඉන්නේ ලෝකෙක ඉන්නේ. අමන්නානන්දයටපත් වෙලා ඉන්නේ ඉතින්. නමුත් ඒ හිතින් ඒ ඉන්න එක මායාවනේ යා රවටිලා ඉන්නේ. ඉතින් මහා දුකකට වැටෙනවා. ඉතින් පොඩි එම්බ්‍රිස්සාවක් හරි ඇදුණා. හද පපුව දාලා යනවා ඉතින්. එහෙම නේද වෙන්නේ මිනිස්සුන්ට. ඒක තමයි සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය. රැවටුණත් ඒක තමයි බාහිරට වෙන්නේ. දැන් මේවා ඇත්තටම අපි වැරදි අදහසකින් නෙමෙයි මේව කියන්නේ. ඔබටම ඔබගේ නුවණ සකස් කරගන්නයි මේ කියන්නේ. දැන් ඔබ සමහර විට ඔබ කරන කටයුතු දිහා බලන්න. ඔබගේ රැකියාව වෘත්තිය ඔබ හිතන් ඉන්න මේ මහා මාන්නේ තියෙනවානේ අපේ ගොඩාක් අපේ සමාජයේ මිනිස්සුන්ගේ මාන්නේ වැඩිනේ. ඒක නිසානේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. මට මෙහෙම කිව්වා මම අහවලා එහෙම වටින්නේ. දැන් මේ ඔක්කොම අදහස් වල තියෙන කෙනෙක් හදාගෙන වටිනා කෙනෙක් හදාගත්තොත් මොකද වෙන්නේ? ඉතින් යට විනාශයක් තමයි දුකක් තමයි වටිනා කෙනෙක් ඉන්නවද ලෝකේ? නැහැනේ. මේ හිතින් ඉන්න සිතුවිලි දැන් හැමෝම තම තමන් ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. මම දොස්තර කෙනෙක් කියලා හිතලා එක්කෙනෙක් ජීවත් වෙනවා. තව එක්කෙනෙක් මම ලෝය කෙනෙක් කියලා හිතලා ජීවත් වෙනවා. තව එක්කෙනෙක් මම ව්‍යාපාරිකයෙක් කියලා හිතාගෙන ජීවත් වෙනවා. තව එක්කෙනෙක් මම මුකුත් නැතිව මම නිකමෙක් කියලා හිතාගෙනත් ඉන්නවා. තව එක්කෙනෙක් මම පොඩි ළමෙක් කියලා හිතාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් මම දැන් වයසයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඔක්කොම හිතාගෙන ඉන්න එකන්නේ තියෙන්නේ. එහෙම දෙයක් ඇත්තටම නැහැනේ. හැමෝම හුස්ම ගන්නවනේ බැලුවා. ඉතින් ඔක්කොම පොළොවට පස් වෙනවානේ. කිසිම තේරුමක් නැහැ. නමුත් අර මනෝරාජිත ලෝකෙක නිකන් අර භවරාමා කියන්නේ භවරාගයෙන් ඉන්නවා. භවරාගයෙන් කියන්නේ හැම මොහොතෙම සකස් වෙන දේ භවය. ඒක රාගයෙන් ඉන්නවා අල්ලගෙන. ඉතින් ඒකේ දුක තමයි තියෙන්නේ. දැන් ඒක හැම ෂණේම සිත දකිනා නම් ඒක න හැම ෂණේම සත්‍ය දකිනවා. එනින සිත සත්‍ය දකිලා මිදෙනවා. ඒකකත් බාහිරට යන ඉතින් මිදෙනවා. මොකද අපි දැන් අවුරුදු ගාණක් අපි පුරුදු වෙලා තියෙන්නේ බාහිරට ගිහිල්ලානේ. අපේ හිතේ ස්වභාවය අපි નિરાයාසයෙන්ම බාහිරට යනවා. නිකම්ම බාහිරනේ ඉන්නේ. එතකොට අපි කවද්ද අවබෝධයට එන්නේ? සත්‍ය දකින්න. අපිට සත්‍ය දකින්න හුරු කරන්න වෙනවා. සිත පුරුදු කරන්න වෙනවා. එතකොට අපිට හැම මොහොතෙම සිත පෙන්වන්න පුරුදු කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒකයි ප්‍රතිපදාව අත්‍යවශ්‍යයි මේකෙදි. ධර්මයේ දැනගෙන හිටියත් ප්‍රතිපදාව නැතුනොත් එයා ඒකේ එන්නේ නැහැ. එයාට ඒ අර්ථය එන්නේ නැහැ. ඒක අපිට හොඳටම තේරෙනවා. දැන් අපි උනත් ප්‍රතිපදාව තුළ තමයි කටයුතු කරන්නේ. ඒකට අපි ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් අපේ ස්වභාව ගොඩාක් ඉතින් ඒ තුල තමයි අපිට පේන ෂේ වෙවි යනවා. අර නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානවස් මේක තමයි ශුන්‍යතාවය තුළ ෂේ වෙවි යන. ශුන්‍යතාවය දකින්න ඕනි හැබැයි. අපිටත් සමහර වෙලාවට අපිට දැනෙනවා මගේ ඇරෙනවා. එතකොට අපි පස්සේ හරි අපිට දැනෙනවා දැන් මගේ ඇරුණා නේද කියලා. අපි ඉතින් උත්සාහ කරනවා. එතකොට ආයෙත් සකස් කරගන්නවා. දැන් එතන ඉඳන් බලනවා. දාතන මගේ ඇරිච්ච බලන තවන්ට නුවණයි. මගේ ඇරුණා කියලා නුවණයි. ඉතින් ආයෙ දැන් බලන්න පුළුවන්.
ඒතර ආයි මග යනොත් ආයි නෝනයි මග යනවා. පුංචි දරුවේ කර එකපාර නැගිටින්නේ නැහනේ වැටි වැටි නැගිටින්නේ. ඒ විදිහටම තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඒ විදිහට හරි නොගියොත් කවදාවත් අර ළමයා නැගිටින්නේ නැහනේ. මෙයා වැටෙනවා පුතේ එපාවක කරන්න කියලා තියලා ගැට ගහලා තිබ්බට හරියන්නේ නැහනේ. නැත්තම් අර දානවනේ පොඩි ළමයි වර කූඩුවකට වගේ වැටෙයි කියලා. එහෙම නෙමෙයිනේ මේ ළමයා වැටෙන එක එච්චර දෙයක් නෙමෙයි ළමයාට එච්චර දැනෙන්නේ නැහැ. එයාගේ තියෙන ඒ ස්වභාවයට දැනෙන්නේ නැහැ. එයා අතපය අම්මශීලී වයසේදී අඩුයි දැනෙනවා. ඉතින් එයා ආයෙ නැගිටිනවා. ආයෙ දන ගන්නවා. ආයෙ නැගිටිනවා. බෝලේ වගේ කැරක් කැරක් කරනවා. ඒතර එයාට කෙලින් හිටීමේ බැලන්ස් එක ටික වැඩි වෙනවා. කොමරයා බැලන්ස් එක ආදාගෙන කකුල් දෙකෙන් කෙලින් ඉන්න උත්සාහ කරන මොකක් කරේ අල්ලගෙන රූටලා නැගිටලා ආයෙ ඒක අල්ලගෙන පොඩ්ඩක් වෙලා ගැසි එල්ලි ඉන්නවා. එහෙම පුරුදු වෙනවා ටිකක්. දැන් ටිකක් කියන්නේ ඒක ටිකක් කාලයක් කරලා තමයි ළමයා ඇවිදගෙන යන්නේ. ඇවිදගෙන යනකොටත් ඒ ළමයා එකපාරට වැටෙනවා. ආයෙ වැටිලා ආයෙ ටිකක් නැගිටලා එහෙම තමයි යන්නේ. බයිසිකලයක් පදින්න ගියාම බලන්නකො කෙනෙක්. බයිසිකලේ එකපාරටම එහෙම බෑනේ. යාට බැලන්ස් කරගන්න එපා. ඉතින් ඒ විදිහම තමයි දැන් මේ සත්‍ය මාර්ගය තුල යන කෙනා. නිවන් මාර්ගය යන කෙනා ප්‍රතිපදාවට එනවා කියන්නේ ඉස්සලා මේක දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ ධර්මයේ කියන්නේ? සත්‍ය ඥානය දන්නේ නැතුව කාටවත් ඒක නෑ. පිළිටන්නේ දර්ශනේ නැතුව යන්න බෑ.